එතෙන් ආයුෂ බොහෝ වේවා කියලා පිළිගන්නවා අලිපාර YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න සියලු දෙනාම. ඔන්න ඉතින් දින කීපයකට පස්සේ ආයෙත් අලි කතාවක් අරගෙන ආවා. වෙනදා අලි එළියට බහින්නේ ටිකක් අඳුර වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි. නමුත් මේ අලියැත්තු ටික අද දවල්ම එළියට බහැලා. දැන් ඉතින් කුඹුර වල අස්වනු නෙලලා ඉවර වෙලා. කුඹුරු යායවල් දිගේ එහෙම යන්න පුළුවන් මේ අලිට ආහාර හොයාගෙන. කුඹුරු වලට ටිකක් උඩින් තියෙන මුංචි ලඳු කැලෑවක් එලි කරපු තැනක්. එතන හැදිලා තියෙන තෘණ වර්ග බොහොම අපූර්වට ආහාරයට ගන්නවා. දැන් ඉතින් ලංකාවේ බොහෝ දෙනෙක් දන්නවා මේ ඉතුරු වෙලා ඉන්න ඇත්තු ටික කවුද කියලා. හැමදාම ඉතින් අලි ඇත්තු මිය යනවා මිනිස් ක්‍රියාකාරකම් නිසා. ඔන්න ඉතින් ඒ අතරේ පැත්තකින් ඇවිල්ලා බලාගෙන ඉන්නවා තවත් දලකාරයෙක්. මේ තමයි රට්ට. රට්ට කියලා කියන්නේ ගල්ගමුව, අබන්පොළ, ඇහැටුවැව, මහ වගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස්වල ආහාර හොයාගෙන කාලෙකට සැරිසරන. ඒ වගේම පොල්පිටිගම, හේරත්ගම, හක්වටුනාව, මැල්සිරිපුර පැත්තෙන් කලා බලලු වැව පැත්තට යන ඇතෙක්. මෙයාගේ රූපරාමු කීපයක්ම අරගෙන ඇවිල්ලා තියෙනවා මීට කලින් අලිපාර YouTube channel එකේ. මෙතන පුංචි පතහක් තියෙනවා. කුඹුරු යායට වතුර ගන්න හදපු පුංචි වැව් කොටුවක්. ඒකට වතුර පොන්න තමයි මේගොල්ලෝ මේ බහින්න හදන්නේ. මේ රට්ට කියලා කියන්නේ කාලයකට දකින්න පුළුවන් නැතෙක්. හැමදාම මෙයා දකින්න පුළුවන් කමක් නැහැ. මෙයා ඉතින් සැරිසරන හැම තැනම මිනිස්සු කියන්නේ මෙයා ටිකක් දරුණු විදියට හැසිරෙනවා කියලා. සමහර වෙලාවට මිනිස්සුන්ගේ පස්සෙන් පන්නනවා. එයා එදා ඉදන්ම හුරු වෙලා තියෙන විදිය. එයාගේ දරුණුකමක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් එයා මොන හරි සෙල්ලමකට වෙන්නත් පුළුවන් මේ. මිනිස්සු බය කරන්නේ විදියට. මොනවා වුණත් ඉතින් අලි බලන්න කියපුවාම ටිකක් ඈතට වෙලා තමන්ගේ ආරක්ෂාව ගැනත් හිතලා මේ සත්තුන්ගේ නිදහස ගැනත් හිතලා අලි බලනවා නම් හොඳයි කියලා තමයි ඉතින් අපිට හැමදාම කියන්න වෙලා තියෙන්නේ. මොකද මේ අලියැත්තු හීලෑ කරපු සත්තු නෙමෙයි. වනාන්තර ආශ්‍රිතව ඒ වගේම ගොවිබිම් ආශ්‍රිතව මිනිස්සුත් එක්ක ගැටුම් ඇති කරගෙන ජීවත් වෙන සතුන් කොටසක්. මොවුන් අතිශයින්ම පීඩාවටපත් වෙලා ඉන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා. ඔවුන්ගේ යනේන මාවත් අයිමි වෙලා. ආහාර ගන්න තැනක් නෑ. ගොඩක් තැන්වල ඇති කරන ගවයෝ මොවුන්ට ආහාර ඉතුරු කරන්නේ නැතුව උලා කනවා. ඉතින් මොවුන්ට තෘණ වර්ග නෑ ආහාරයට ගන්න. ඒ නිසා ඔවුන් ආහාර හොයාගෙන තැනින් තැනට ගමන් කරනවා. ගම්මානවල ප්‍රශ්න ඇති කරගන්නවා. ඒ ඔවුන්ගේ කුසගින්න නිවා ගන්න. මොකද මේ අලියැත්තු කැලෑවල වවාගෙන කන්න නෙමෙයි. මේ අලියැත්තු මේ සබහා දහමේ මේ පරිසරයේ හැදෙන තෘණ වර්ග ඒ වගේම භවභෝග තමයි ආහාරයට ගන්න පුරුදු වෙලා ඉන්නේ. ඔවුන් සාක භක්ෂක. ඔවුන් මස් මාළු කන්නේ නෑ මිනිස්සු වගේ. ඉතින් රස ආහාර හොයාගෙන තමයි මොවුන් මේ විදියට ගම්මානවලට එන්නේ. දැක්ක නේද? රට්ටට ඉව දැනුණා. කවුරු හරි ඉස්සරහා ඉන්නවා කියලා. මම මේ ඉන්න තැනට ටිකක් ඉස්සරහින් තවත් කට්ටියක් හිටියා. ඉතින් ඒගොල්ලන්ගේ ඉව දැනිලා තමයි එයා එකපාරම හිටිය තැන වෙනස් කරේ. සමහර විට රංචුව පැත්තට කැලේ පැත්තට ගියා වගේම තමයි අනෙක් පැත්තට පන්නගෙන ආවනම් සමහර විට ජීවිතයක් අහිමි වෙන්න තිබුණා. ඒ නිසා හැම වෙලාවෙම කියන්නේ තමන්ගේ ආරක්ෂාව ගැන හිතලා දුරට වෙලා පේන තැනක ඉඳන් අලි බලන්න කියලා. ඒක මේ අලියැත්තුන්ටත් හොඳයි මිනිස්සුන්ටත් හොඳයි. දැන් ඉතින් කුඹුරු වල අස්වනු නෙලලා ඉවර වුණා කියන්නේ අලින්ගේ පාරාදීසයක් මේක. මාර්තු අප්‍රේල් කියලා කියන්නේ අලි ඇත්තු ආහාර හොයාගෙන එළියට එන කාලේ. මොකද මාස ගණනාවක් ඕන් කොටු වෙලා හිටියේ කඳුකට ආශ්‍රිතව තියෙන පුංචි පුංචි වනරතුවල් වලට. එහෙමත් නැත්නම් ජලය ආහාර නැති වනාන්තර වලට. ඒ වගේ කුස පුරව ගන්න දෙයක් නැති නිසා තමයි මේ විදියට ගොවියෝ අස්වනු නෙලා ගත්තට පස්සේ කුඹුරු වලට එන්නේ ආහාර ගන්න.
යල මහ කියලා කන්න දෙකක් කුඹුරු ගොවිතැන් කළාට මේ ප්‍රදේශයේ ගොවියෝ මාස් කන්නට විතරයි බොහෝ වෙලාවට කුඹුරු ගොවිතැන් කරන්නේ. අනෙක් කාලයට මේ අලි ඇත්තු තමයි ඒ වගේ තියෙන තෘණ වර්ග ආහාරයට ගන්නේ. මේ ප්‍රදේශයේ ඉන්න දල වලින් දෙවැනියට දිගම ඇතා තමයි මේ රට්ට කියලා කියන්නේ. මේ වසරේ පළවෙනි වතාවට තමයි මේ අලිරංචුවට මේ රට්ට අද දවසේ එකතු වෙන්නේ. ඔබට මතක ඇති මම මීට කලින් රූප පෙළක් අරගෙන ආවා. හේන් යාය ඉවරුණාට පස්සේ හේන් වල ඉපනැල්ල කන්න අලි ඇත්තු හේන් වලට එන හැටි. එතනදී මේ සුමන දෙක ඒ වගේම සුමන වගේ තවත් ඇත්තු කීප දෙනෙක්ම දකින්න පුළුවන් වුණා. නමුත් මේ රට්ට ඒ වෙලාවේ හිටියේ නෑ. ඔහු වෙනත් ප්‍රදේශයකට ගිහිල්ලා දැන් තමයි මේ ගල්ගමු ප්‍රදේශයට ඔහු පැමිණෙන්නේ. තමන්ගේ සහකාරී හොයාගෙන. පේනවනේ හොඳට මද කිපිලා ඉන්නේ දැන්. මද වැහෙනවා. මද කිපිච්ච අලියෙක් ඇතෙක් ගැන අමුතුවෙන් ඔබට කියන්න ඕනේ නෑනේ. හීල අලියත්තු මද කිපෙන කාලෙට මාස කීපයක්ම ගස් බැඳලා තියෙන්නේ. ඕන් ලෙහන්නේ නෑ දන්වැල් වලින්. ආදරෙන් රැකබලා ගත්තත් ඒ තරම් දරුණු විදියට ඕන් හැසිරෙනවා. එතකොට ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ මේ කැලේක ඉන්න අලියැත්තු මද කිපුණාට පස්සේ කොයි විදියට හැසිරෙයිද කියලා. පේනව නේද? ඇහැටයි කම්මුලටයි මැත්තේ මද වැහෙන හැටි. මේ රංචුවේ මද කිපිච්ච මද වැහෙන එක අලියෙක්වත් වෙන හිටියේ නෑ. මේ රට්ට විතරයි හිටියේ. හැබැයි ඉතින් මෙතන වෙන ලොකු දල ඇත්තු හිටියේ නැති වුණාට සුමනලා වාගේ සාමාන්‍ය තරුණ වියේ ඇත්තු 5-6 දෙනෙක්ව දකින්න පුළුවන් වුණා. සුමන 1 2 ඒ වගේම සාගර. හැබැයි රට්ට මේ රංචුවට එකතු වෙනකොට ඒගොල්ලෝ ටිකක් මෙතනින් ඈත් වෙලා ගියා. තාම නම් ඉතින් ඒගොල්ලෝ මෙතෙන්ට එකතුනේ නෑ. ඒගොල්ලොත් මේ රංචුවට ටිකක් පිටිපස්සේ කැලේ ඇතුළට වෙලා ඉන්නවා. මේ රට්ටට ටිකක් ඉස්සරහින් ඉන්න සුමන පුංචි කාලේ කලාවව පැත්තේ ඇති දැඩි වෙච්ච ඇත් පැටියෙක්. දැන් ඉතින් ගල්ගම පැත්තට සංක්‍රමණය වෙලා වසර කීපයක්ම ඔහු මේ ප්‍රදේශයේ අනෙක් අලියත්තුත් එක්ක ජීවත් වෙනවා. රට්ටටත් මේ සුමන හුරු ඇති. ඒ නිසා ඔවුන්ගේ කිසිම ආරවුලක් නැහැ. මේ අලියත්තු එක තැනක රැඳිලා ඉන්න සත්තු නෙමෙයි. ආහාර හොයාගෙන තැනින් තැනට ගමන් කරනවා. කාලෙකට පොල්පිතිකම් පැත්තට යනවා. කාලෙකට ගිරිබාව පැත්තට යනවා. කාලෙකට ඉඟිනිමිටිය පැත්තට යනවා. තවත් කාලෙක මහව පැත්තට යනවා. එහෙමත් නැත්නම් තවත් කාලෙක කලාවැව පැත්තට යනවා. ඒ විදිහට ඔවුන්ගේ මුතුන් මිත්තෝ ගමන් කරපු මාර්ග දිගේ ආහාර හොයාගෙන සෑහෙන දුරකට ගමන් කරනවා. සමහර විට එක දිනකට කිලෝමීටර 15ක් 20ක් ගමන් කරනවා මොවුන් ආහාර හොයාගෙන. ඉතින් අපි කොහොමද මේ අලියැත්තු එක තැනක ගාල් කරලා තියාගන්නේ? ඔවුන්ට මේ තරම් ලොකු පාද දීලා තියෙන්නේ, ලොකු ශරීර දීලා තියෙන්නේ සෑහෙන දුරක් ආහාර හොයාගෙන ගමන් කරන්න. සබාදාමේ නිර්මාණ මේවා. මිනිස්සුන්ට අභියෝග කරන්න බෑ සමහර නිර්මාණ වලට. මිනිස්සු උත්සාහ කරනවා හැම සතෙක්ම Tamanට ඕන විදිහට පාලනය කරගන්න. නමුත් සබාදාම ඒ වගේ පාලනය කරන්න උත්සාහ කරන මිනිස් සමාජයන්ට දඩුවම් දෙනවා. මේ අලියැත්තු කියන්නේ අපේ රටට වටින සම්පතක්. අපේ රටේ හිටිය ලස්සන ඇත්තු ටික මේ වෙනකොට මිනිස් ක්‍රියාකාරකම් හින්දා අපේ රටට අහිමි වෙලා. තවත් ඉතුරු වෙලා ඉන්නේ මේ වගේ දල ඇතුන් කීප දෙනෙක් විතරයි. තව කොයි කාලයක් මේ මිනිස් ක්‍රියාකාරකම් හින්දා ජීවත් වෙයිද කියලා කියන්න බෑ. දැන් ඉතින් කොහොම හරි මේ ඉතුරු වෙලා ඉන්න ඇත්තු ටික රැක ගන්න ඕනේ. පහුගිය කාලේ ඇතිවෙච්ච වර්ෂාවත් එක්ක මේ වනරොදට ආසන්නේ තැනින් තැන හොඳට තෘණ වර්ග වැවිලා. ඒ නිසා ඔවුන් ඒ තෘණ තමයි ආහාරයට ගන්නේ. කුඹුරු යායට එන්නේ නැතුව. අපි මේ රට්ට දිහා බලාගෙන ඉන්න අතරේ තවත් අලි කැලේ ඇතුලෙන් හෙමින් එළියට එනවා. තැනින් තැන තවත් ගස්සතු හෙලවෙනවා පේනවා. ඔවුන් සෙවණවල් වලට වෙලා තාම නැවතිලා ඉන්නවා. එළියට එන්නේ නැතුව.
කොහොම හරි මෙතන අලි 100කට වැඩි හිටිය කියලා අපිට විශ්වාසයි. මේ වෙනකොටත් අලි 75ක් 80ක් විතර එළියට බහැලා ඉන්නේ. ඒ අතරේ දල ඇත්තුම ඉන්නවා 8 දෙනෙක් 9 දෙනෙක් විතර. මොවුන් ඉතින් රැක ගන්න නිසි වැඩපිළිවෙලක් හදන්න පුළුවන් වුණොත් අපේ රටේ වාසනාව. දහවල් කාලේ මේ විදිහට අලි ආහාර හොයාගෙන එළියට බැස්සට මිනිස්සුන්ට හරිම බයයි. පොඩි ශබ්දයක් පොඩි ඉවක් දැනුනොත් මේ අලි රංචුව කඩාගෙන දුවනවා කැලේ ඇතුළට. නැවත ඉන්නේ සෑහෙන වෙලාවකට පස්සේ. හැබැයි රාත්‍රී කාලේ වනාලි ඔවුන්ගේ ආහාර අවශ්‍යතාව වෙනුවෙන් එහි මෙහි ගමන් කරනවා. කොහොම හරි ඔවුන් උත්සාහ කරන්නේ එළිය වැටෙනකොට Tamanගේ කුස පුරව ගන්න. ඒකට හේතුව තමයි ඔවුන් දන්නේ නැහැ පහුවදාට ඔවුන්ට කොහාට යන්න වෙයිද කොහෙ ඉන්න වෙයිද කියලා. මොකද මිනිස්සු තැනින් තැනට ගමින් ගමට මොවුන් එළවනවා ආහාර ගන්නනකොට. මොකද මිනිස්සුන්ගේ වගා බිම්වල ගෙවතු වල තමයි මොවුන් ආහාර ගන්න ඇවිල්ලා. ඔවුන්ට කියලා වෙන් වෙච්ච භූමියක් අපේ ප්‍රදේශයේ නැති නිසා. මේ ඉන්නේ සුමන. පේනවනේ. සුමන ගැන මීට කලින් රූපරාමු ගොඩක් අරගෙන ඇවිල්ලා තියෙනවා. කාලයකට සුමන අබම්පොලස ගල්ගම අතර තේකවත්තට යනවා. පහුගිය සතියේ හේනකට වෙලා හිටිය සුමන දැන් ඇවිල්ලා කුඹුරු යායකට. ඒ හිටිය තැන ඉඳන් කිලෝමීටර් 20ක් විතර දුරට ඇවිල්ලා ඉන්නවා මේ වෙනකොට. මේ හැම අලියෙක් ඇතෙක්ම මොනා හරි එකකින් මිනිස් ක්‍රියාකාරකම් නිසා තුවාල ලබලා ඉන්නේ. ඇතැම් විට සතුන් දඩයමට බඳින තුවක්කු වලින් මොවුන් පීඩා විඳිනවා. මේ සුමනත් ඒ විදියයි. සුමනටත් මේ වෙනකොට බඳින තුවක්කුවක් පත් වෙලා තුවාල වෙලා. නමුත් ඒක ජීවිත අවදානමක් තියෙන තුවාලයක් නෙමෙයි. ඕන් ඉතින් දන්නව ඇති ස්වභාවයකව ඔවුන්ගේ තුවාල හොඳ කරගන්න ප්‍රතිජීවක ඖෂධ. මොකද ඔවුන් කාලාන්තරයක් තිස්සේ මේ මිහිමඩලේ පැවතෙන සත්තු කොට්ටාසයක් නිසා. මොවුන් තවත් කිලෝමීටර් 15ක් 20ක් විතර ගමන් කරනවා ආහාර හොයාගෙන. ඒ ගිහිල්ලා තමයි නැවත ඔවුන් ගමන් කරන්නේ ආපස්සට. මේ විදියට රංචු වශයෙන් වනාලි 250ක් 300ක් විතර මේ දවස්වල සැරිසරනවා මේ ප්‍රදේශයේ. ඔන්න ඉතින් අලි රංචුව හෙමෙන් එළියට එනවා. දැන් ඉතින් අඳුර වැටෙන්නත් කිට්ටුයි. අපිත් ඉතින් හදන්නේ දැන් මෙතනින් ඉවත් වෙන්න. මේගොල්ලන්ට නිදහසේ ආහාර ගන්න දීලා. මෙතනින් මොන හරි හේතුවකට කලබල වෙලා මේ අලි ටික දිව්වොත් ආයෙත් රාත්‍රී කාලේ එන්නේ කෙලින්ම ගමට. හැබැයි මේ විදියට වෙල්ලි පැනල්ලේ Tamanගේ කුස පුරව ගන්න පුළුවන් නෝ. මොවුන් එළිය වැටෙනකොට සමහර විට නැවත යයි කැලේට. ගමට එන්නේ නැතුව. ඒ නිසා මේ වෙල්ලි ආයේ ඉතුරු වෙලා තියෙන දේවල් වුන්ට භුක්ති දෙන්න දීලා අතට ගිහිල්ලා එන්න. ආයෙත් දවසක තවත් රූපෙලක් අරගෙන. තවත් අලියැත්තු ගැන කරපු වීඩියෝ ගොඩක් තියෙනවා අලිපාර YouTube channel එකේ. අලිපාරත් එක්ක එකතු වෙලා හිටිය සියලු දෙනාටම බොහොමත් ස්තුතියි.